Hi guys, welcome back to another brand new video. In WBC ලගේ YouTube channel එකත් තුනලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න යන්නේ අපි අද පැවැත්වුණු SmackDown එක. ඉතින් අපි හෙට කියන්නේ Saturday night main event එකට කලින් පැවැත්වෙන අපේ අවසාන මේ SmackDown එක තමයි අද පැවැත්වුනේ. ඒ වගේම කියන්න ඕනේ මේ අද SmackDown එකේදී පොඩි විශේෂ කිහිපයක් වුණා. ඉතින් ඒ වගේම ඒ ගැන කතා කරනවා සහ SmackDown එක full recap එකක් තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒකට යන්න කලින් මම ඔයාලට Saturday night main event එකේ prediction video එකක් දවස් දෙකකට කලින් අප්ලෝඩ් කරලා තිබුණා මේ channel එකේ. ඉතින් ඒක බලවෙන එකට ගිහිල්ලා බලන්න. ඒකේ Saturday night main event එක දැන් ඇතුළත් තියෙන සියලුම match ගැන කතා කරනවා. කවුද දිනන්නේ, return මොනවා හරි තියෙයිද, මේ කියන්නේ ඒ වගේ සියලුම දේවල් කතා කරනවා. ඉතින් ඒක බලවෙන එකට ගිහිල්ලා බලන්න. ඉතින් ඒ වගේම Saturday night main event එක හෙට පැවැත්වෙනවා. ඉතින් ලංකාවේ මම හිතන්නේ 5 විදියට පටන් ගන්න. ඒ වගේම මම පටන් ගන්නවල සහ ඉවර වෙනවල බලන්න පුළුවන් කොහොමද යන සියලුම දේවල්. ඉතින් මම in detail post එකක් මේ channel එකේ අප්ලෝඩ් කරනවා. ඒක ගිහිල්ලා බලන්න. Netflix වල තමයි බලන්න පුළුවන් වෙන්නේ. තව විශේෂකම කීපයක් තියෙනවා. ඒ වගේම බලන්න පුළුවන්. ඉතින් කියන්නේ හරියට බලනවා නම් කියන්නේ හරියට බලනවා නම් Netflix වල තමයි විකාශනය වෙන්න ඕනේ. ඒ ටික මම පටන් ගන්නවල ඉවර වෙනවල සහ ඒ ටික in detail post එකක් දාන්නම්. මේ Saturday night main event එක උනාට පස්සේ සම්පූර්ණ වීඩියෝ එකක් දානවා. ඒක ගැන මොකද උනේ විස්තර කරලා කතා කරලා ඉතින් ඒකත් බලන්න ගිහිල්ලා. ඉතින් අපේ channel එක subscribe කරලා නැති කවුරු හරි ඉන්නවා අපේ channel එක subscribe කරලා notification button එක on කරලා තියාගන්න. එහෙනම් හරි ඒක කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Are you ready? හරි. ඉතින් අද මේ SmackDown එකට ප්‍රධාන වශයෙන් match තුනක් ඇඩ් කරලා තිබ්බා. දෙකක් මේ Money in the Bank qualifier match එකක් women සහ men's ලගේ. men's qualifier match එක විදිහට කරලා තිබ්බ අපේ LA Knight to LA Knight Alexa Bliss සහ මේ අපේ කවුද Shinsuke Nakamura අතර triple threat match එකක්. ඒ වගේම women's side එක ගැන කතා කරොත් ඒකේ අපේ ඇඩ් කරලා තිබ්බ Charlotte Flairයි අපේ Julia ඒ වගේම මේ Selena Vega අතර. ඊට පස්සේ තව එකක් තිබ්බ අපේ WWE tag team ශූරතාවය වලට මේ tag team championship වලට අපේ Street Profits සහ Nexium කණ්ඩායම අතර ඒ දෙක අතර තිබ්බා. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් ඇඩ් කරලා තිබ්බේ. අපි පළවෙනියටම අපේ පළවෙනි මැච් එකේ ඉඳලා අන්තිම මැච් එක වෙනකන් කතා කරමු. අපේ SmackDown එක පටන් ගත්තේ අපි අද ස්ටෙෆනි ස්ට්‍රැටන් ගෙන්. ඉතින් එයා තමයි අද SmackDown එක මුලින්ම පටන් ගත්තේ. එයාගෙන් තමයි ස්ටාර්ට් කරේ SmackDown එක. ඉතින් ඔන්න ස්ටෙෆනි ස්ට්‍රැටන් ආවා. ඉතින් ඊට පස්සේ එයා ඔන්න එයාට ගිය සතිය අර මේ නායජස් එක තිබු ටයිටල් ඩිෆෙන්ඩ් එක එයා ඉතින් සාත්තු ජයග්‍රහණය කරන්න සමත් වුණා. ඉතින් එයා ටයිටල් රිටේන් කරගත්තා. නායජස් පරද්දලා ගිය සතිය මේන වෙන්න විදිහට තිබ්බ එක. ඔයාලා බලන්න දෙදී. ඉතින් ඔන්න ඊට පස්සේ ඔන්න අද තිබු SmackDown එකේදී අය කතා ආවිල්ලා කතා කරා. ඉතින් ඒ කතා කරන අතරතුරදී ඔන්න අපේ ඇලෙක්ස් බේස් ඇවිල්ලා ඒට පොඩ්ඩක් බාධා කරා. ඉතින් ඒ දෙන කතා කර ඉන්න අතරේ ඔන්න Charlotte Flair ආවා. කියන්නේ Charlotte Flair ඇවිල්ලා සුන්දරනා කතා කරගෙන ඊට පස්සේ ඔන්න එතනින් ඒ සෙග්මන්ට් එක ඉවරලා ඔන්න triple threat match එක පළවෙනි triple threat match එක මේ Money in the Bank qualifier වෙන එකේ අපේ women's side එකේ match එක තමයි පැවැත්ුනේ. Charlotte Flairයි Selena Vega සහ Julia අතර. Julia වල දන්නවද දැන් Julia අලුතෙන් contract එක sign කරලා තියෙන SmackDown එකේ. ඉතින් එයා දැන් නිල වශයෙන් මේ SmackDown brand එකේ ඉන්න කෙනෙක්. ඉතින් ඔන්න triple threat match එක තිබ්බ. ඉතින් ඕකේ Julia ජයග්‍රහණය කරනවා. ඔව් ජූලියා ජයග්‍රහණය කරනවා. Charlotte Flair නෙමෙයි ජූලියා ජයග්‍රහණය කරනවා. ඉතින් ඒ වගේම ජූලියා තේරෙනවා ඔන්න Money in the Bank එකට women Money in the Bank එකට තේරෙනවා. ඉතින් ඒ වගේම මේකේ විශේෂ දෙයක් තමයි ජූලියාගේ පළවෙනි SmackDown තරගෙම තමයි මේ ජයග්‍රහණය කරන්නේ. කියන්නේ එයා contract එක sign කළා. ඒකේ තිබ්බ පළවෙනි SmackDown තරගෙම මේ විදිහට ජයග්‍රහණය කරනවා. සහ ඒකත් Money in the Bank qualifier match එක. ඉතින් මේ විදිහට ජූලියා එක select වෙනවා ඕනම අපේ Money in the Bank qualifier match එකට මේ side එකේ. හරි දෙවෙනිට කතා කරන්න කලින් මම ගයිස් කියන්න ඕනේ මේ මම අද SmackDown එකේ ගුණ ප්‍රධාන විශේෂ දේවල් ටික විතරයි කතා කරන්නේ. කියන ඔයාලට වැදගත් වෙයි කියලා හිතන දේවල් ටික තමයි කතා කරන්නේ මේ වීඩියෝ එකෙන්. ඉතින් දෙවෙනිට අපි කතා කරමු මේ men's ලගේ Money in the Bank qualifier match එක. ඉතින් ඒක පැවැත්ුනේ අපේ LA Knight Nakamura Alexa Bliss අතර. ඉතින් මේක LA Knight ජයග්‍රහණය කරනවා. කියන්නේ Alexa Bliss එයාගේ බේස් ෂොට් එක ගහලා Shinsuke Nakamura පින් කරන්න යද්දි ඔන්න LA Knight ඇවිල්ලා Nakamura ring එක Alexa Bliss ring එකෙන් එළියට දාලා ඔන්න ඒ කියන්නේ ඊට පස්සේ Nakamura පින් කරලා එයා වින් කරන match එක. ඉතින් ඒ විදිහට Money in the Bank එකට ඔන්න LA Knight select වෙනවා. අපි කියන්නේ Solo Sikoa ඉන්න එකට ඔන්න යාව select වෙනවා. ඉතින් ඒ විදිහට match ඉවරුණා ඉතින්. ඊට පස්සේ ඔන්න අපේ Charlotte Flairගේ Alexa Bliss පොඩි කතාබහක් backstage එකේ බලන්න පුළුවන් වුණා. අපිට ඒක ලොකු විශේෂයක් නෙමෙයි. ඉතින් යා කිව්වේ Alexa Bliss කිව්වා දිවාට යාළුවෝ ඉන්න ඕන ඕක තමයි කියලා කිව්වා. ඊට පස්සේ අරයා කිව්වා Charlotte ඇහුවා ඇයි ඔය කාටද එහෙම කිව්වේ කියලා කිව්වා. ඊට පස්සේ අරයා කිව්වා මම වාත් එක්ක කතා කරේ මගේ ලිලියා බෝනිකා නේ අත් එක්ක තමයි කතා කරේ කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මම හම්බ වෙනා Money in the Bank කියලා කිව්වා. sorry සමා වෙන්න කියලා කිව්වා. ඉතින් අර හින්ට් එකක් වගේ තමයි කියන්නේ කින්ඩි වගේ හිනාවුනේ Money in the Bank වා නැහැ නේ කියලා වගේ එකක් තමයි අරයට කියන්නේ අඟවන්න හැදි. ඊට පස්සේ එතන ඒ සමන්ට කිව්වම පස්සේ ඔන්න අපි මේ
සරි ඊට පස්සේ guys අන්න අපේ ටැක් ටීම් එකෙන් පැවැත්ුණා විමන් සයිඩ් එකේ. කියන්නේ අපේ චෙල්සි ගෙන් ටීම් එක පයිපන් වින් සහ ඊට පස්සේ අල්ෆා ෆයර් ඒ දෙන්නයි ඊට පස්සේ අර පැත්තේ ගත්තොත් මීචිනුයි බීෆෑම් ඒ දෙන්න අතර ඒ හතර දෙනා අතර ටීම් පැච් එක පැවැත්ුණා. ඉතින් මේක අපේ මේ මීචින් සහ බීෆෑම් ජයග්‍රහණය කරනවා සෙලිනා එක උදව්වක් ඇතුව. ඉතින් ඔන්න guys කියන්න ඕන දෙයක් මේ හෙට සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකට අපේ කවුද මේ සෙලිනා වේග සහ මේ අපේ චෙල්සි ගෙන් අතර තරගයක් පත් කරලා තියෙනවා නම් කරලා තියෙනවා ඇඩ් කරලා තියෙනවා ඒක ඔෆිෂියලි ඇඩ් කරලා තියෙනවා අපි මේ සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකට මේ බෙල්ට් එකට මේ යුනයිටඩ් ස්ටේට්ස් චැම්පියන්ෂිප් එකට සෙලිනා වේග vs චෙල්සි ග්‍රීන්. ඉතින් මේකෙදි guys කියන්න ඕනේ මම කලින් කතා කරපු ප්‍රෙඩික්ෂන් වීඩියෝ එකේ මේ මැච් එක ගැන කතා කරේ නැහැ මොකද මේ ස්මැක්ඩවුන් වල කලින් තමයි මම මේ ප්‍රෙඩික්ෂන් වීඩියෝ එක අප්ලෝඩ් කරේ අපේ මගේ channel එකේ. ඉතින් ඒකේ එතකොට මේ channel එක එතකොට මේ කියන්නේ මේ මැච් එක ඇඩ් කරලා තිබ්බේ නැහැ නේද? එතකොට මේ මැච් එක ගැන ප්‍රෙඩික්ෂන් වීඩියෝ කතා කරන්නේ නැහැ. ඒක හින්දා මම මේකේ පොඩි ප්‍රෙඩික්ෂන් එකක් මෙතනදී කියන්න. ඉතින් guys මෙතනදී කියන්න ඕන දෙයක් තමයි අපි චෙල්සි ග්‍රීන් මේ සැටර්ඩේ මේන් ඉවෙන්ට් එකේම තමයි මේක කලින් තිබ්බ සැටර්ඩේ මේන් ඉවෙන්ට් එකේම තමයි මම හිතන්නේ ජනවාරි කොහොමද තිබ්බේ. ඉතින් ඒකෙම තමයි යුනයිටඩ් ස්ටේට්ස් චැම්පියන් වුණේ. විමෙන්ස් යුනයිටඩ් චැම්පියන් ටයිටල් එක වින් කරේ. ඉතින් චෙල්සි ග්‍රීන් තමයි ෆස්ට් එවර් විමෙන්ස් යුනයිටඩ් ස්ටේට්ස් චැම්පියන්. ඒක ජයග්‍රහණය කරේ සැටර්ඩේ මේන් ඉවෙන්ට් එකේම. ඉතින් ඒතොර කියන්න ඕනේ මේ මීචින පරද්දලා. ඉතින් ඒතොර කියන්න ඕනේ තමයි මේ සැටර්ඩේ මේන් ඉවෙන්ට් එක තමයි හෙට පැවැත්වෙන්නේ. ඒකේදී තමයි තරගෙ නම් කරලා තියෙන්නේ. ඉතින් මේකද ආය රිපීට් කරන්න හදනවද නැත්නම් චෙල්සි ග්‍රීන් ආය ටයිටල් එක සමහරට වින් කරන්න ඉඩ තියෙනවා. ඒකට කියන්නේ මේ සෙලිනා වේගව පරද්දලා ටයිටල් එක ආය වින් කරන්න තියෙනවා. ඒතොර අර සැටර්ඩේ මේන් ඉවෙන්ට් එක දෙවෙනි පාරටත් වින් කරනවා. එහෙම නැත්නම් සෙලිනා වේගව පරද්දන්න තියෙනවා. ඒ වගේම කතා කරන්න ඕන කාලේ තමයි මේ අපේ චෙල්සි ග්‍රීන් ගේ පිටිපස්සේ පයිපන් වින්සා අල්බා ෆයි ඉන්නවා. ඒතර පොඩි කියන්නේ සපෝට් එකක් ඇති වෙනවා අපි චෙල්සි ග්‍රීන් අතරට. ඒතොර අරයටත් එහෙම තමයි මේ කියන්නේ මීචිනුයි බීෆෙම ඉන්නවා. ඉතින් ඒකින්ද දෙන්නටම සමාන සහකින් ඉන්නවා. ඒකින්ද අර හොර කිරීමක් දෙන්නටම කියන්නේ මෙයා දිනයි කියලා මට කියන්නත් බෑ. මෙයා දිනයි කියලා මට කියන්නත් බෑ. මොකද දෙන්නටම ඉන්නවා සහයකයට කට්ටිය. එවනට දැන් මම ප්‍රෙඩික්ෂන් එක විදිහට මම කියන්නේ චෙල්සි ගේ මේ මැච් එක ජයග්‍රහණය කරයි කියලා. කොහොමද දන්නේ නැහැ. මට අනුව මම කියනවා චෙල්සි ගේ මේක ජයග්‍රහණය කරයි කියලා. ඔයාලා හිතන දේ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ මැච් එක ඉතින් ඕන ඇඩ් කරලා තියෙනවා අපේ සැටර්ඩේ මේන් ඉවෙන්ට් එකට. ඒතොර මැච් මම හිතන්නේ 5කට කිට් වෙනවා. ඉතින් හරි ඊට පස්සේ කතා කරමු අපි මේන් ඉවෙන්ට් එක ගැන. මේන් ඉවෙන්ට් එකට යන්න කලින් කට්ට කියන්න ඕන දෙයක් තමයි guys තව පොඩි බ්‍රේකින් නිවුස් වගේක් දෙන්න තියෙනවා ඔයාලට. කියන්නේ නිවුස් කීපයක්ම දෙන්න තියෙනවා. එකක් ඇවිල්ලා ඔන්න කියන්නේ 2026 අපේ කියන්නේ රෙසල්මේනියා එක නිව් ඕර්ලන් වලනේ පවත්වනවා කියලා රොක් NXT එකේදී කිව්වේ. ඒ කියන්නේ රෙසල්මේනියා NXT එකේ මම NXT එකේ කිව්වේ ඔන්න මේ රෙසල්මේනියා එක 2026 යාලා පවත්වන්න හිතාගෙන හිටියේ නිව් ඕර්ලන් වල. ඉතින් එතකොට ඔන්න මේක දැන් ළඟදී ඔය කියපු නිවුස් එකක් දාලා තිබ්බා ඔන්න ඒක කැන්සල් කරලා දෙනවා කියලා. ඒක මම හිතන්නේ දැන් නිල වශයෙන්ම කන්ෆර්ම් එක කියන්නේ ඒක කැන්සල්. එතකොට ඔන්න 2026 රෙසල්මේනියා එක නිව් ඕර්ලන් වල පවත්වන්නේ නැහැ. නිව් ඕර්ලන් ඉතින් ඒක දැනට කොහෙද පවත්වන්නේ කියලා තාම නැහැ. ඉතින් සාකච්ඡා කරමින් යනවා. මම ඒක කියන්නේ හින්දා තාම නිල වශයෙන් දැනුම් දෙලා නැහැ මේක කොහෙද පවත්වන්නේ කියලා. මම දැනුම් දුන්න ගමන් පෝස්ට් එකකින් හරි ඔයාලව දැනුවත් කරනවා. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම කියන්න ඕනේ 2026 ඔන්න මනින්ද බැංක් එක නිව් ඕර්ලන් වල පවත්වනවා කියලා ඔන්න නිල වශයෙන් ට්‍රිපල් එස් දැනුම් දීලා ඉවරයි. ට්‍රිපල් එස් පොඩි වීඩියෝ එකක් දාලා තිබ්බා. ඔන්න සමාජ මාධ්‍ය අතර සෝෂල් මීඩියා වල ගිහිලා තිබ්බා. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් WWE එකේ සෝෂල් මීඩියා වල ඔන්න අප්ලෝඩ් කරලා තිබ්බා. ඒක කියන්නේ ට්‍රිපල් එස් කියනවා මේ channel එක උත් දාන්නම්. ඔන්න මේ ට්‍රිපල් එස් කියනවා මේ මනින්ද බැංක එක මනින්ද බැංක එක නිව් ඕර්ලන් වල පවත්වනවා කියලා. ඒක කන්ෆර්ම් කරලා තියෙනවා. ඒතර ඔන්න ඒ නිවුස් එක තියෙනවා. ඒ වගේම Triple H, I'm sure everyone saw our joint statement yesterday regarding the shift in some of the dates on the WWE calendar. Today I want to announce to you the first of those, one of which we're very excited about. Coming to New Orleans on Saturday, August 29th, 2026 will be Money in the Bank. Money in the Bank is one of our biggest events of the year with high stakes, amazing drama, and the chance of a lifetime for two WWE superstars to walk away with the coveted Money in the Bank briefcase. We can't wait, and we look forward to seeing you there. Stay tuned for more details on a WrestleMania coming to New Orleans, which will be announced at a later date. I want to say a big thank you to our great local partners from both the state and the city, as well as the Greater New Orleans Sports Foundation, New Orleans and Company, and the city's first-class convention center for their continued support as our major live event calendar in New Orleans continues to expand and evolve. So that just leaves one question. Are you ready? ඔන්න අපේ කොඩි රෝස් කියන පොඩි නිවුස් එකක් තියෙනවා. මොකද දැන් එයා දැන් ඔන්න කොඩි රෝස් රෙසල්මේනියාගේ එයාගේ ටයිටල් එක ජෝන් සීනාට පෙරදුනත් හරියට
කොඩ්ඩොස් මේ WWE ගෙන් ටික කාලයකට විවේක කරන්න හිටියේ WWE තුල බලාගන්න හම්බුන්නේ නැහැ. ඔන්න කියන්නේ මොකක් හරි පාටි එකකටද දන්නේ නැහැ මොකක් හරි එක සම්බන්ධ වෙලා ඔන්න යා දැන් මේ වෙද්දි අපේ කොහෙද මේ ෆ්ලොරිඩා වලදී ඔන්න යා මොකක් හරි එකට සහභාගී වෙලා ඔන්න යා දැන් එහි ඉන්නවා කියලා ආනන්දයක් තියෙනවා. ඒ කියන්නේ සරලයන් මේන වෙනට වල දානවා දැන් හෙට තියෙන ටැම්පා වල. ඒතකොට ටැම්පා වල ඉඳලා ඒ නගරයට ඇත්තේ පැය දෙකක වගේ දුරක්. ඉතින් මේකෙන් පොඩි අපිට ඉන්ජෙක්ට් දෙන්න පුළුවන් සොඩ්රු සමට සරලයන් මේන වෙනට එකේ රෙයි කියලා මට ඊට කියන්නේ හිතෙනවා කියන්නේ. මොකද දැන් අර එයා ඉන්නේ දැන් කියන්නේ ෆ්ලොරිඩා වල ඉඳලා දැන් ටැම්පා වලට දුර තියෙන පැය දෙකක. දැන් ඉන්නේ ෆ්ලොරිඩා වලදී. සමහර විට සරලයන් මේන දෙන්නේ නගරයට ටැම්පා වලට එන්න ඉඩ තියෙනවා. ඉතින් කොහොම වෙද්ද දන්නේ නැහැ. ඕකම වල කියන්න ඕන කියලා හිතුනම සමහරට කොඩ්ඩොස් අපිව දකින්න පුළුවන් වෙයි. කියන්නේ සීනගේ ආතුර්කික මැච් එකනේ දැන් තියෙන ඊළඟ කියන්නේ මේ ඉවෙන්ට් එකේ තියෙනවා නේද? එතනදී කොඩ්ඩොස් රිටර්න් වෙන්න ඉඩ තියෙනවා. හරිද? ඉතින් ඔය ටික ඔක කියන්න ඕන වෙලා තිබ්බා. ඉතින් ඒ වගේම අර ඔය ස්පෙෂල්ස් ටික තමයි ඒ වගේම ඔන්න කියන්න තිබ්බා ඊයේ බ්‍රේවයිඩ්ගේ 34 වෙනි උපන්දිනය ජීවිතුන් හතිරියන් එයාගේ 38 වෙනි උපන්දිනය තමයි ඒ සමරන්න ඉන්නේ. ඒක කියන්න ඕන වෙලා තිබ්බා. ඔන්න ඒකත් එක්කම පොඩි නිවුස් එකක් දෙන්න තියෙනවා. කට්ටිය දැන්නම දන්නවා ඉතින්. ගොඩක් කට්ටිය අහලා තිබ්බා අපේ වයර් ස්ටික්ලා කියන්නේ බ්‍රේවයිඩ්ගේ සහෝදරයන් දැන් කරන්නේ ඒ වයර් ස්ටික්ලා මොකද මේ පේන්ට් නැති කියලා. දැන් කිසිම ආරංචියක් නැහැ දැන් ටික කාලයක ඉඳලා. ඉතින් ඔන්න ආරංචියක් තියෙනවා. මම කියන්න සමහර කට්ටිය දන්නවා. ඉතින් ඒක සම්බන්ධ වෙනද මම කියන්නේ. හරි. ඉතින් ඔන්න අපේ ඔහොම හරි. දැන් අපි යමු අපේ මේන් ඉවෙන්ට් එකට. ඉතින් අපි මේන් ඉවෙන්ට් එක විදිහට පැවැත්වුවේ අපේ WWE Tag Team Championship වලට අපේ Street Profits Nexium අතර ඔන්න ඉතින් Street Profits තමයි දැන් ඉන්නේ champions ලා challengers ලා විලා Nexium. ඔය දෙක අතර ඔන්න මේ tag team තරගයක් ගියා. ඊට කලින් කියන්න ඕනේ ඔන්න අපේ මේ කවුද DIY වල දානවා DIY සහ මේ අපේ Motor City Machine Gun අතර පොඩි තරගයක් පැවැත්වුණා tag team යන්නේ මේ කියන්නේ අපේ Champai අර පැත්තෙන් එක්කෙනෙකුයි තමයි ජයග්‍රහණය කරේ. ඔන්න එතනදී අපේ Candice LeRae ජොනීගේ වයිෆ් ඇවිල්ලා මේ චැම්පර්ට උදව් කරන මැච් එක වින් කරන්න. ඒතකොට දැන් නිකන් අර ට්‍රිපල් ටීම් එකක් වගේ එකක් තමයි මේ අපිට ඩිස් වෙන්නේ. කියන්නේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ කට්ටිය අතර. කියන්නේ කැන්ඩිස් ලෙරේ ටික කාලයකට අයින් වෙලා හිටියා අපි මේ WWE මේ ෂෝ වලින්. ඉතින් ඔන්නේ අද රිටර්න් වෙලා මේ අපේ කවුද චැම්පර්ට උදව් කරා මැච් එක වින් කරා. ඔන්න ඒකත් කියන්න ඕනේ. හරි දැන් කතා කරමු මේන් ඉවෙන්ට් එක ගැන. ඉතින් එතනදී ඔන්න මේ මේන් ඉවෙන්ට් එක එන්නේ යටි කිට්ටුව තියෙද්දි ඔන්න අපේ කවුද DIY සහ Motor City Machine Gun වෙල පොඩි බාධාවක් කළා. ඒ දෙකෝල එතන ගහගත්ත බෑ කියන්නේ ඉන්සයිඩ් එකේ නෙමෙයි අවුට්සයිඩ් එකේ. ඉතින් එතන ගහගත්තා ඊපස්සේ දෙකෝල ඕක ගහද්දි කොහොම හරි ඔන්න එකපාරට දැන් මන්ටෙස් ස්පෝර්ට් කියන්නේ අපි මන්ටෙස් එයාගේ බෙස්ට් ෂොට් එක ගහන්න අපේ මේ රින්ග් එකට නැගලා ඉද්දි කියන්නේ මේක උඩට නැගලා ඉද්දි ඔන්න එකපාරට ලයිට් එක ඔක්කොම මේ නිමුණා. ගැන සම්පූර්ණ මේ බිල්ඩින් එකම මේ කලවුරු වෙනවා. ඉතින් ඔන්න එතකොටම ඔන්න ලයිට් එක එළියට ඇවිල්ලා ඔන්න අපේ වයිස් ස්ටික්ස්ට රින්ග් එක මැද හිටියා. ඔන්න ඒ විදිහට යලා ඔන්න අපේ කට්ටිය කාටත් ප්‍රශ්න කළා තිබ්බ වයිස් ස්ටික්ස්ලා ගෝ කියලා හල් තිබ්බ කියලා ඔන්න උත්තරේ විදිහට ඔන්න යාලා අද ස්මැක්ඩවුන් එකේ රිටර්න් වුණා. ඒක රින්ගියක් තමයි කියන්නේ අර නෑ කියන්නේ ඔන්න යාලා අද රිටර්න් වෙලා ඔන්න අපේ ටීම් කියන්නේ ටීම් ඔක්කොටම මෙතන හිටු ටීම් ඔක්කොටම ඇටැක් කළා. ඉතින් ඇටැක් කරලා ඉවරලා ඔන්න අපේ මේ කියන්නේ මැච් එක ඊට පස්සේ ඩිස්ක්වොලිෆයි වුණා. කවුරුද ඉන්නේ නැහැ. ඉතින් අර ගොල්ලන්ගේ ඇටැක් කියන්නේ ඇටැක් එකත් එක්ක මේ මැච් එක ඉවර වුණා. ඊට පස්සේ ඔන්න මේ මැච් එක එන්න ගිහින් අර මේ ඔක්කොම කලවර වෙලා ඉදීදී කියන්නේ ඊට පස්සේ ඔන්න කේක් එකක් මැද දීලා ඔන්න ඊටිපන්දමට අපේ කවුද අපේ අංකල් හවුඩි පිඹිනවා. ඉතින් ඒක අර මේ අපේ දැන් කවුද දැන් එතනදී වෙන්නේ අර අපි බ්‍රේවයිඩ් වල නැති කිරීමේ කිරීම කියන්නේ බ්‍රේවයිඩ් නැතුණ එකේ සිහි කිරීමක් වගේ තමයි යන්නේ. කියන්නේ යගේ අර උපන්දිනය සමරුව වගේ සමරුව යා. කේක් එක නිමලා ඉතින් මගේ ජීවිත ඔයාලට කියලා ඔන්න අංකල් හවුඩි කියලා කේක් එක නිමලා ඔන්න ඒක එතන පොඩි සමරීමක් වගේ එකක් තමයි අර කියන්නේ බ්‍රේවයිඩ් උපහාරයක් විදිහට තමයි ඒකට එතන සංවිධානය කරලා තිබ්බේ මේ ඉවෙන්ට් එකට කියන්නේ වයිට් ස්ටික් ලගේ. ඒත් ඔන්න ඒ විදිහට ඒක සමරීමක් සම්බන්ධව ඔන්නේ officially දැනුම් දෙන්න පුළුවන් ඔයාලට the white stick are back කියලා. කියන්නේ ඔන්නේ යාලා ඉන්නවා ඉදිරියේදී ෂෝ වලදී අපිට යාලගේ මේ කියන්නේ යාලලා ගැන බලා ගන්න පුළුවන් වෙයි. බොහෝ දුරට ස්මැක්ඩවුන් තුල තමයි දැන් ඉන්නේ. කලින් රෝ එකෙන් හිටියේ ස්මැක්ඩවුන් වල තමයි ඉන්නේ. ඉතින් ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් අද ස්මැක්ඩවුන් එකේ උනේ. ප්‍රධාන වශයෙන් ඔය ටික තමයි මම ඔයාලට කතා කරේ. ඉතින් අද සමහර කට්ටිය බලන්නේ සමහර කට්ටිය බලන්නේ නැතුවද ඔක්කොටම තමයි මේ වීඩියෝ ගේන්නේ. ඉතින් තේරුම් නැති දේවල් තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේ වීඩියෝස් කරන්නේ. ඔයාලට සිංහලෙන්ම මම මේ වීඩියෝස් ඔයාලට කතා කරලා මේ දාන්නේ. ඉතින් ඔයාලට තේරුම් නැති තැන් තියෙනවා නම් බලා ගන්න තමයි. තව එකක් කියන්න ඕන අපේ ආර්තුගේ පොඩි ස්පීච් එකක් ගියා. ඉතින් ටිකක් ඉමෝෂනල් ඒ වගේම ටිකක් අර කියන්නේ මේ උද්‍යෝගයෙන් කරා ස්පීච් එක. ඉතින් පොඩි කියන්නේ සුපිරි ස්පීච් එකක් තමයි දුන්නා නම් දුන්නේ.
මෙතන කියන්න ඕනේ අපි ඔය ආර්තුගේ ජෝන් සීනයි දෙන්න ගහගන්න පේස් කියන්නේ දෙන්න ඊච් අද ගහගන්නේ 2011න් පස්සේ 2011න් පස්සේ ෆස්ට් ටයිම් තමයි දැන් 2025 හෙට දින සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකේ අන්ටයිටල් මැච් එකක් උක ඒකෙදි ගහගන්න. ඉතින් මේකෙදි කියනවා සීනව නැවත යා හරිසියට ගේනවා කියලා කියනවා. මම ඒක කරන්න උපරිම උත්සාහ කරනවා කියලා කියනවා. ඉතින් යා ඒ කියන්නේ ඇත්තම කියනවා දැන් සීනා ගැන යා හිතන් ඉන්නේ ඒ චයිල්ඩ්හුඩ් හීරෝ විදිහට. ඉතින් යා ඇත්තම මේක කනගාටු වෙනවා දැන් සීනා ඉන්න තත්ත්ව ගැන. ඉතින් යා හදන්නේ ආය සීනව එකඟයි. කලින් හිටපු සීනාව එකඟයි. ඉතින් අපිට ඔක බලන්න පුළුවන් වෙ හෙට තියෙන්නේ. ඉතින් කට්ටියම කියනවා මිස් කර ගන්න බෑ හෙට සැටර්ඩේ මේන් ඉවෙන්ට් එක 5 විතර පටන් ගන්න සම දුරට පටන් ගන්නලා මම ඉන්ඩි රිපෝට්ස් මේකේ අප්ලෝඩ් කරන්න. ඉතින් සැර මිස් කර ගන්න එපා සැටර්ඩේ මේන් ඉවෙන්ට් එක බලන්න. සුපිරිමැච් ටිකක් තියෙනවා. තව එකක් තියෙනවා අපි ඩ්‍රූ මැකෙන්ටයර්ගේ ඩේමන් ප්‍රිස්ට් එකේ වලියක් ගියාද? කියන්නේ බෑක් ස්ටේජ් එකේත් ගහගත්ත යාළුවෝ රින් සයිඩ් එකේත් ගහගත්තා. ඉතින් ඒකක් තියෙනවා ඒ වලියක් තියෙනවා. ඒකත් ඉතින් කතා කරලා ඉන්න සුපිරියත් තමයි ස්ටීල් ගේජ් මැච් එක තියෙන එක බලන්න. ඉතින් ඒක සැටර්ඩේ මේන් ඉවෙන්ට් එක මිස් කරගන්න එපා. සැටර්ඩේ මේන් ඉවෙන්ට් වුණාට පස්සේ මම වීඩියෝ එකක් අරන් එන්නම් කතා කරන්න මොකද උනේ කියලා. ඉතින් අපේ channel එක subscribe කරලා නැති කටවර ඉන්නවා අපේ channel එක subscribe කරන්න. ඉතින් මොකද මේ channel එකෙන් ඔයාලට හැමදේම සිංහලෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට හැමදේම මේ content සිංහලෙන් අරන් එනවා. ඉතින් මොකද උනේ කියලා ඔයාලට තේරුම් ගන්න ලේසි. ඒ වගේම දන්නේ නැති දේවල් තියෙනවා දැනගන්න ලේසි. අපි කියන්නේ WWE කියන හැම news එකම ඔයාලට latest news එකම ඔයාලට අපි මේකෙන් අරන් එනවා. ඉතින් සියලුම දේවල් මේකෙන් කතා කරන මේ channel එකෙන්. ඉතින් අපේ channel එක subscribe කරලා නැති කට්ටිය කවුරු හරි ඉන්නවනම් අපේ channel එක subscribe කරන්න. හරි. අද මට ওই ටික තමයි කතා කරගන්න ඕන උනේ. ඉතින් අද ඉස්මෙන්ඩෝනේ මොකද උනේ කියලා සහ මේ හෙට සැටර්ඩේ මේන් එකේ පොඩි අප්ඩේට් එකක් තමයි මට ඔයාලා දෙන්න ඕනේ. ඉතින් බැලුව හැමෝටම ස්තුතියි. හරියන. හෙට සැටර්ඩේ මේන් එකෙන් පස්සේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අදට කියලා නම් හැමෝටම සුබ දවසක්.